Hi guys, ඉතින් කොහොමද ඔයාලට උනාද මන් යන්නේ කට්ටිය ගොඩ දෙනෙක් ඉල්ලපු ඉල්ලීමක් කරන්න beatbox මුලින් ඉඳන් කියලා දෙන්න කියලා ගොඩක් අය දාලා තිබ්බා වීඩියෝ වලට කමෙන්ට් දාලා තිබ්බා ඉන්බොක්ස් මැසේජ් පවා පෞද්ගලිකව ඒවා එවලා තිබ්බා කොහොමත් අර කලින් වීඩියෝ එකට වැඩිය කලින් කියලා දුන්නට වැඩිය ලේසියට කියලා දෙන්නේ විනාඩි 5යි යන්නේ මේ වීඩියෝ එක බලලා ඉවරෙද්දිම ඔයගොල්ලන්ට පුළුවන් වේවි ඒ නිසා අන්තිම වෙනකම් බලන් ඉන්න මම ඒ කියන්නේ beatbox කරන්න ඕන සවුන්ඩ් ටික කෝස් එකක් විදියට මේකෙන් ඔක්කොම දානවා සල්ලි ගන්න නැහැ ඔක්කොම වීඩියෝ ටික දානවා සාමාන්‍යයෙන් බීට්බොක්ස් කරන්න පුළුවන් මට්ටමට එනකන් ඒ අවශ්‍ය සවුන්ඩ් ටික ඔක්කොම කියලා දෙනවා. ඉතින් අද තියෙන්නේ බේසික් ටික මේ ටික බලමු විනාඩි 5යි යන්නේ. ඔයාලා ඉතින් බලලා පුරුදු වෙන්න ගේමක් ගහගන්න. දැන් සින්දු කියන කට්ටිය රැප් කියන කට්ටිය සතියෙන් සතිය මාසෙන් මාසෙ අලුත් අය එනෝනේ. වරදක් කියන්නේ ඒ උනට බීට්බොක්ස් කරන්න අලුතෙන් කවුද එන්නේ? එහෙම ඇත්තරම එකම පිරිසක් නේ හැමදාම ඒ ටික කරන්නේ අලුතෙන් කෙනෙක් එනෝ ගොඩක් අඩුයි. ඒ නිසා ඉතින් අලුත් වැඩක් විනෝද දෙයක් ඉතින් බලලා පුරුදු වෙන්න. අපි යන් යන වීඩියෝ එකට. හරි ගයිස් ඔක්කොම වැල් බයිල් ටික අමතක කරලා අපි බහිමු වැඩේට. බීට්බොක්ස් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සංගීත භාණ්ඩයක සද්දයක් ඔය එක එක ඉලෙක්ට්‍රික් සවුන්ඩ් තියෙනනේ කම්පියුටර් වලින් හදන ඒ වගේ සවුන්ඩ් ඒ වගේ සවුන්ඩ් උත් තියෙනවා. ඒවා අපේ කටින් අපි හදාගන්න එක තමයි බීට්බොක්ස් කියන්නේ. ඉතින් මූලික වශයෙන් අපිට පැටර්න් එකක් හදාගන්න අවශ්‍ය කරන සවුන්ඩ් තුනයි තියෙන්නේ. ඒක තමයි බේසික් එක. අපි ඒව ගත්තොත් බේස් එකයි, හයි හැට් එකයි, ස්නේර් එකයි. ඉතින් ওই තුන පුළුවන් නම් ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් පැටර්න් 50කට කිට්ටු වෙන්න උනත් හදාගන්න පුළුවන්. මේ තුන ඒ සවුන්ඩ් තුන පුළුවන් නම් ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් ඕනම සින්දුවකට බීට්බොක්ස් කරන්න උනත් පුළුවන්. ඒක කියලා දෙනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මේක අපි බේසික් ටික පුරුදු වෙමු. මා දෙන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක බලලා ඉවරෙද්දිම ඔයාලට පුළුවන්. එහෙනම් අපි බලමු. මුලින්ම අපි හදා ගන්න ඕන බේස් සවුන්ඩ් එකක්. බීට්බොක්ස් වල බේස් සවුන්ඩ් එක හදාගන්නේ කොහොමද? නෑ. ඒ අර ප්‍රාථමික ලෙවල් එක එහෙම නෙමෙයි. බීට්බොක්ස් වල බේස් එක හදාගන්නේ P අකුර හෝ B අකුර. මේ දෙකම තොල් වලින් හැදෙන සද්දයක් නේ. P B කියද්දිම තොල් දෙකනේ එකට ඒ කියන්නේ අර සම්බන්ධ වෙන්නේ. ඒකේ P අකුරනේ B අකුරෙන් ගන්න පුළුවන්. B අකුර තමයි ගොඩක් ගන්න ඒනට මම නම් පුරුදුනේ P අකුරෙන් දෙකම එකයි කොහොම කරත් එකයි. අපි බලමු. එතකොට ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම. ඔයාලා B අකුර සද්ද කරන්න B කියලා සද්දෙට. දැන් ඕක හැදෙන්නේ කොහොමද? මට දැන් සිංහලත් උගන්වන්න වෙනවා. අල් බයන්නයි අයන්නයි එකතු වෙලානේ. දැන් ඕකේ B කියද්දි ඔයගොල්ලෝ P අකුර කියන්නේ P එක ලේසි. B පුරුදු වෙන්න එපා. P එක ලේසි. P ඕකේදී ඔයගොල්ලෝ ඔහම ප්‍රෙෂර් කරලා කරද්දී අර කියන ස්වරය අයින් කරන්න ඕනේ. එතකොට තියෙන්නේ ව්‍යංජනේ. මට මේ සිංහලත් උගන්වන්න වෙලා. ව්‍යංජනේ විතරයි ශබ්ද වෙන්නේ මෙන්න මෙහෙම. අර එක අයින් කරලා තියෙන්නේ P එක අයින් කරනවා. මේක ඔයගොල්ලන්ට මුලින්ම කරන්න බෑ මෙන්න මේ වගේ. ඒ කියන්නේ එච්චර ප්‍රෙෂර් එකක් දෙන්න බෑ මේ වගේ සවුන්ඩ් එකක් එන්නේ. අර මෙහෙම කරන්න හදන්න එපා. ඕක නෙමෙයි හොඳට ප්‍රෙෂර් කරන්න. වැඩි ගැම්මක් ගන්න දෙයක්වත් නැහැ. ඉතින් ඕක ලේසි. ඔය විනාඩි 10ක් කරන්නකෝ ඔය එක සවුන්ඩ් එකේ අනිවාර්යෙන් පුළුවන් වෙනවා. විනාඩි 10ක් ඕනේ. සමහරව දැන් මේ මං කියද්දිම කරා. ඒක අර තමන්ගේ හැකියාව. මේට විනාඩියෙන් හරියන්න පුළුවන්, පැයෙන් හරියන්න පුළුවන්, දවසෙන් හරියන්න පුළුවන්, සමහරවට සතියෙන් හරියන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ කියන විදිහට කරන අනිවාර්යෙන් පුළුවන් වෙනවා. 100%ක් ෂුවර්. දැන් තියෙන්නේ බීට්බොක්ස් වල ලේසිම සවුන්ඩ් එක ඉගෙන ගන්න. මේක ලේසි. මේක කරන්න බැරි නම් බීට්බොක්ස් කරන්න හදන්නත් එපා. මේක හයි හෙඩ් සවුන්ඩ් එක. ඒක කරන්නේ ඔයගොල්ලන්ට ලේසි. පොඩි කාලේ ඉඳන් කෙල්ලොන්ට ගාලා මෙන්න එහෙම. දිව තියාගන්න. ඔය ඉස්සරහා දත් ටික තියෙන ඉස්සරහා දත් ටිකේ මේ ඇතුලේ මෙහෙම. අන්නෝම. ඊට එහෙම කරලා ගන්නවා වගේ TS අකුරු T අකුරයි S අකුරයි දෙක නිකන් එකට ශබ්ද කරන. හරි ලේසි. දැන් ඔයගොල්ලෝ අර මුලින් පුරුදු වුණා බේස් එකත් එක්ක මේක නිකන් කරලා බලමු. අපිට හරියට බැලුවා සවුන්ඩ් දෙකෙනුත් ඇති නිකන් අර නෝමල් බීට් එකක් හදාගන්න. ඉතින් ඔන්න අපිට දැන් සවුන්ඩ් දෙකක් පුළුවන්. දැන් මම කියලා දෙන්න යන්නේ බීට්බොක්ස් වල තියෙන සිම්පල්ම ස්නේර් එක. මේක තමයි ලේසිම ස්නේර් එක, මූලිකම ස්නේර් එක. ඒක තමයි K ස්නේර් එක. K ස්නේර් එක කියද්දිම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක K අකුර පාදක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අර අපි බේස් එක පුරුදුනේ P ඒ වගේම මේක K දිවේ මැද ඒ කියන්නේ දිවේ අග ටික හොඳට තල්ලේ මේ වදිනේ. දිවේ මේ තුඩ නෙමෙයි දිවේ මැද හරිය. හොඳට ප්‍රෙෂර් කරන්න.
නිකන් ක කියන්නකො ක ඒකෙත් අර ස්වරය අයින් කරලා ක එක විතරක් ශබ්ද කරන්න. එක ටිකක් වෙලා කරද්දි හොඳට සවුන්ඩ් එකකින් ඔයගොල්ලන්ට ඇහෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනනම් ඔයගොල්ලන්ගේ කටේ හැඩේ වෙනස් කරලා එක සවුන්ඩ් වලට හදා ගන්න පුළුවන්. ඕ හැඩේට වෙන්න ඕ සවුන්ඩ් එක වෙන්න හදා ගන්න පුළුවන්. අර නෝමල් විදිහට ඊට පස්සේ ඕක පොඩ්ඩක් පැත්තට කරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මුලින් පුරුදු වුණාන් පස්සේ කටේ හැඩේ වෙනස් කරලා ඕන විදිහකට හදා ගන්න පුළුවන්. ඉතින් ওই සවුන්ඩ් තුන තමයි මම හිතන්නේ මට කියවන්න තමයි ගොඩක් වෙලා ගියේ. අර සවුන්ඩ් තුනට මම හිතන්නේ විනාඩි 3ක් ගියේ නෑ ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයගොල්ලෝ මාත් එක්කම කරා නම් සමහරට මේක බල්ලි ඉවරෙද්දිම අඩු ගානේ සවුන්ඩ් දෙකක්වත් පුළුවන් ඇති. දැන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපල්ලා ලොවෙත් පුළුවන් ඇති. ඉතින් ඇත්තට බේසික් ටික නම් ඇත්තටම මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට මේක එකපාරක් බලලා තේරුම් නැත්නම් සැරයක් දෙසරයක් බලන්න. ඔයගොල්ලෝ ආස නම් මේ කියන්නේ මේක කරන්න. ඉතින් කරලා දාන්න. අර මං ඉස්සෙල්ලා කිව්වත් වගේ ගායකයෝ රැප් ගායකයෝ නටන අය චිත්‍රාන්දින අය එක අය මේ ගොඩක් බිහි වුණාට අර බීට් බොක්සර්ස්ලා ඇත්තටම ගොඩක් අඩුයිනේ. නිකන් බලලා ගේමක් ගහගන්න. මොකද මේ ඔයගොල්ලන්ට ආස නම් මට Facebook එකෙන් හරි TikTok එකෙන් හරි මැසේජ් දාන්න. අපේ group තියෙන වෙනම ට්‍රේන් කරනවා. ඒක මුලින් ඉඳන්ම ට්‍රේන් කරනවා. ඒ නිසා එහෙම කැමති නම් මේක බලලා මට ඒ දෙකෙන් මැසේජ් එකක් දාන්න. මේකේ කමෙන්ට් දාන්න එපා. මේ ගන්න කියලා මේ නම්බර් දාන්න බැරි නිසා මේ TikTok එකෙන් හරි මේ Facebook එකෙන් හරි මැසේජ් එකක් දාන්න. මේ නමින්ම තමයි ඉන්නේ රවිය බීට් බොක්ස් කියලා. අපේ group තියෙනවා. බීට් බොක්ස් පුළුවන් ගොඩක් අය ඉන්නවා. මේ අපි කියලා දෙනවා ට්‍රේන් කරනවා. මේ ඕන දෙයක් අහන්න පුළුවන්. ඕන විදිහකට කතා කරන්න පුළුවන්. ඕන විදිහට කතා කරන්න බෑ. මේ ඉතින් පුරුදු වෙලා ගේමක් ගහන්න. නෝමල් පුරුදු වෙලා වීඩියෝ එකක් දාන්න. කාත් එක්ක හරි සින්දුවක් කියලා බීට් බොක්ස් එකක් කරලා දාන්න. ඉතින් හරි ආතල් වැඩක්. එහෙනම් ඉතින් බේසික් ටික මෙච්චර තමයි අද. ඉතින් අදට ඕක පුරුදු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මේ ලෝකේ තියෙන ඕනම සින්දුවකට බීට් බොක්ස් කරන්න පුළුවන් විදිහට මම කියලා දෙනවා. ලෝකේ තියෙන ඕනම සින්දුවකට බීට් බොක්ස් කරන්න කියලා දෙනවා. පැටර්න් දෙකයි තියෙන්නේ. පැටර්න් දෙකයි. පැටර්න් දෙකෙන් ලෝකේ තියෙන ඕනම සින්දුවකට බීට් බොක්ස් කරන්න කියලා දෙනවා. ඒ නිසා ඉතින් අද ඕක පුරුදු වෙන්න. මේක නම් මහ දෙයක් නැහැ. දැන් අනිවාර්යයෙන් පුළුවන්. බැරි නම් වීඩියෝ එක බලන්නත් එපා. වීඩියෝ එක බලපල්ලා බොරු. එහෙනම් guys මං ගිහිල්ලා මේක ලේසිම වැඩක්. ඉතින් මෙල් ටික මුල් ටික පුරුදු වෙන්න. ඇති කියුව ඇති විනාඩි දෙකක්වත් ගියේ නෑ. අර ටික කියන්න මම මේ කියවන PC එකකේ. එහෙනම් guys මං ගියා.